කරගන්නේ කොහොමද කියන එකට. මුලින්ම අපි යමු app එකට. Facebook page එකේ මෙතන උඩම තියෙනවා ඉරි කැලි තුන. අපිට ගියාට පස්සේ ඕකේ තියෙනවා setting එකට ගියාට පස්සේ ඒකෙත් පල්ලෙහාට යද්දී ඒකෙත් තියෙනවා audience and visibility කියලා. audience and visibility කියන එකේ follows and public content කියන එක ගියාට පස්සේ ඕකෙත් පල්ලෙහාට යද්දී තියෙනවා country restriction කියලා. ඕක view කරාට පස්සේ ඕකේ එතකොට මේ පළවෙනියටම තියෙනවා restriction type කියලා. එතනට ගියාට පස්සේ එතන පෙන්නනවා show only to certain countries. show only certain countries කියන්නේ දැන් අපි select කරනවා යටින් country එක. එතකොට ඒ select කරන country එකේ select කරපු country එකේ ඉන්න කට්ටියට විතරයි ඒ වීඩියෝ පෙන්වන්නේ. එතකොට මෙතන තියෙනවා hide from certain countries. ඒ කියන්නේ අපි ඒ select කරපු country වලට ඒ වීඩියෝ එක පෙන්වන්නේ නැහැ කියන එක. එතකොට අපි මෙතන මේකට කලින් මුලින්ම කරන්න ඕන ගිහිල්ලා මෙතන country එක තෝරගන්න ඕන. එතකොට country එක තෝරගන්නේදී මෙතන අපි දාන්න ඕන අපි target කරන country එක. ඒ කියන්නේ ගොඩක් අය target කරන්නේ UK. එතකොට මේ මෙතන search කරාට පස්සේ USA ඔය United States ඒ වගේ රටවල් එනවා. අපි මෙතන එකක් search කරලා බලමු USA United States. එතකොට ඒක එතන select වුණානේ. එතකොට දැන් ඔතන select වුණාට පස්සේ ඕතන select කරලා අපි back වෙලා ආයෙත් යන්න ඕන restriction type කියන එකට. එතන ගිහිල්ලා එතන මෙතන උඩින්ම තියෙනවා show only certain countries කියලා. එන්නේ ඒක select කරගන්න ඕන. එතකොට අපි අතන තෝරගත්තු රටවල් ටිකට විතරයි මෙතනින් පෙන්වන්නේ. එහෙම. මේක ගොඩක් වැදගත් වෙනවා ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටාගට් කරන කට්ටියට USA, UK, ඉතාලි, කැනඩා ඔය වගේ ඔඩියන්ස් එක ටාගට් කරන අයට ගොඩක් වැදගත් වෙනවා මේක. යාළුවනේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඕගොල්ලන්ට මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න යාළුවනේ. පේජ් එකත් ෆලෝ කරගෙන යන්න යාළුවනේ.